හල්ලෝ යාළුවනේ කොහමද? ඉතින් අදත් අපි ප්ලේ කරන්න අපේ ඉන්දියන් බයික් ඩ්‍රයිවිං 3D ගේම් එක. ඉතින් මේ දිග බලන්න ඉතින් ආයෙ බලන්න. ඉතින් මේකේ අපේ නම් එපිසෝඩ් හේන ගානක් යන්න දැන් නම් එපිසෝඩ් 5 නම් ඉවරයි දැන්. හේන ගානක් කිව්වට ඉතින් 5 ඒව ගණන් ගන්න එපා. ඒක කරන්නේ. ඉතින් අදත් අපි මේකේ මිෂන් එකක් වගේ තමයි ප්ලේ කරන්නේ සයිඩ් මිෂන් එකක් වගේ. ඉතින් මිෂන් එකක් කිව්වට චැලෙන්ජ් එකකුත් වගේ. ඉතින් ඒ වරන්නේ වැඩි විස්තර වීඩියෝ එකකට ගිහිල්ලා කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අද අපි සොම්බින්ට වෙඩි තියන්න තමයි යන්නේ. ඉතින් සොම්බි ඉන්නවා දැක්කද මීදුමත් පාත් වෙලා. මේකේ වෙන්නේ සොම්බි ඇවිල්ලා. ඉතින් අපි සොම්බින්ට වැඩි තියන්න ඕනේ. කියන්නේ සොම්බි අපි සොම්බි අපිව කන්න එනවා. අපි සොම්බිව මරන්න ඕනේ හින්දා ඉතින් අපිව කන්න දෙනකොට. ඉතින් මට කිසිම අදහසක් නැහැ මේ කොහමද ගහන්නේ කියලා. මොකද මීට කලින් මම මේ මිෂන් එක ගහලා නැහැ. අම්මට අඬ ඉන්න සෙට් එක. අඩෝ zoom එකෙන් දීමුද උන්ට? මේ පැත්තෙන් එයිද? අඩෝ හැමතැනමනේ. මාව දැක්කේ නැත්තම් මට හිමියට zoom එකෙන් තියන්න තිබ්බා. අඩෝ කෝබා? ඒ සොම් මෙතන කිව්වා. හරි එකේ කියලායි. අඩ උන්ට මම පේන්නේ නැන්ද? ඔන්න තිබ්බා. අඩ උට වැදුන්නේ නැහැ. ඔන්න තිබ්බා. හරි උත් ඉවරයි. කොහොමද දැන් ඔය පිටිපස්සෙන් ඇවිල්ලා එකක් ගහ හිටියත් අපිට. අඩෝ මීදුමත් ඇවිල්ලා මදියට. ඔන්න අඩෝ වදින්නේ නැහැ කියන්නේ. අයියෝ. අඩෝ එච්චර දුර වදින්නේ නැහැ zoom එකකින්. අඩේ zoom කරලා ඉබන් එච්චර දුර වැදුන්නේ නැත්තේ. හරි අපි දැන් මම්මුට බලමු try එකක් දීලා. හරි ඌ ඉවරයි. ඉතින් මෙහෙම ඉඳලා හරියන්නේ අපි වාහනේ පොඩ්ඩක් වටයක් ගිහලා බලමු බයිසිකලේ ඈ. පොඩ්ඩක් වටයක් ගිහලා බලමු වටේ තත්ත්වය කොහොමද කියලා. වටේම සොම්බි ඉන්නවද දන්නේ නැහනේ. අඩෝ මේ පැත්ත ගන්න දෙයන්නේ මීය ඔක්කොම සොම්බින්ගෙන් පිරීලා. අපේ දෙවිනි ගෙදරට ගිහලා බලමු අපි. අඩෝ හැමතැනම මීදුමක් පිරලා. දෙවිනි ගෙදර කියන්නේ අපේ තුන්වෙනි ගෙදර තමයි මේ ලක්දයි බයි කරන්න කියලා ගියේ. අපේ ගේ ඇතුළත් තියෙන අඩෝ ඒක නම් ගේට්ටුවක් තියෙනින් දවුරන්නේ නැතුව ඇති. මේ මුන්ඩ අපිව පේන්නේ. අඩෝ එනවා. එකෙක් එනවා ඵලයක් ගිහින් මට ඔක කතා කරන්නේ. අඩෝ සොම්බි. අනේ අම්මී. බය වුණ බය විල්ල යකෝ. මොනවාද මේ එන්නේ අමතර අගුලක් එනවා. ඒ සොම්බි ආවද? අරු අතෙන් ඉර වෙලා අපි සෙනෙක උඩ තට්ටුවට යමු. ඒ හිමිට බිසල්ලා කිව්වොත් මැරෙන්නේ නැතුව ඉදි පිටිය ගාව ඉන්නේ. දෙන්න අම්බට අද. ඔව් මැරුණා. සොම්බි උනත් බලවල කරන්න ඕනේ නෑනේ බා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන channel එක ඉතින් එකයි ගේම්මන්ඩ් එකම දැන් නම් 500කට ටිකයි. සමහරවිට මේ වීඩියෝ එක දාද්දි සබ්ස්ක්‍රයිබ් 500 වෙලා ඇති. අඩෝ මුම් බලහන්කෝ. මොකද්ද උඹලා කියන්නේ? අඩෝ ලොකු අණ්ඩියක් ගත්තනම් අපිට මීට වඩා ලේසි. අපි ලොකු අණ්ඩියක් අරගෙන මුන් අඩේ මේ සොම්බියේ ඉම්මන් කරා. අඩෝ ඉම්මන් කරා මේ මුන් එයි. යාන්ත අපි ගමු 5000 ගහුවොත් මොකක් වෙයිද මට ඕනේ? ලොකු වාහනයක්. අඩෝ ඒකත් හරියන්නේ නැහැ නේ. 1000 ගහුවොත් ඒ මොකක් වෙයිද දන්නේ නැහැ නේ. අම්මට මේ තියන්නේ. අඩෝ කෝලේ කට් කරන් අරුන් එයි. හරි. උන් එනවා අයියා ඕන කපන්න. අඩෝ යාන්තම්. අඩෝ කොසොම්බියා. අඩෝ අපිත් එක්ක අඩෝ දොර ගැලෙව්වා වන් එක බලු වැඩ. දැන් උඹලට ඇද්ද? අඩෝ තව දොරක් ගැලුණා.
අම්මට ඉස්සරහ ගැලවිලා අඩු යට කරා අන්න ඌත් ඉවරයි කෑලි ඔක්කොම ගැලවෙයි වගේ හරි ඌත් ඉවරයි තව එකෙක් ඉවරයි යට කරහන්කෝ හරි ඌත් ඉවරයි අඩු පෙරළුණානේ කහරක හරි තව මූ අතරගෙන ආවෝ බෑ කවන්න මූ යට කරමු ආතල් වැඩේ මේකේ අරු දුවනවන්ද ඊය වයි දුවනවා අරක සොම්බි චුට්ට ඇනින් මම බය නෑ වරේ සොම්බි ගොඩක් හරි අම්මට අරු තුඩින් ගියා මෙහෙම වාහන දෙක තුනක් තිබ්බා සොම්බි ඔක්කොම මරලා දාන්න තිබ්බා අපි ආතල් වැඩේ අඩෝ ගහ කුජ්ජලිලා ගියා අබ්බයි මෙහෙම තිබ්බොත් නම් සොම්බින්ට අපේ වාහනේත් එක්ක අල්ලන්න පුළුවන් මොකද දොරවල්වත් නෑනේ අර එහා පැත්තේ දොර විතරයි තියෙන්නේ මම මේ try කරන්නේ ඒකත් කොහමද ගලවන්න එතකොට හැරෙන්නේ හරි ඒක ජලුණා ඔඩෝ දැන් මුකුත් නෑ එළුවෙන් වගේ වාහනේ අන්න ඉවරයි අඩෝ ඌවත් මරපන් ඌත් ඉවරයි සොම්බි උඹලා තියන්නේ නැහැ කොන්ද කරලම දානවා මේ මුළු නගරෙම ඉන්න මිනිස්සු සොම්බි වෙලා මං නිදන් ඉද්දි මේ දාන්න නැතුව සොම්බි මිනිස්සෙන් ඇවිල්ලා කාලා ඒක තමයි යාළුවනේ මේ වෙලා තියෙන්නේ යමකෙද්ද මම ඕනම යට කරනවා මම අර උඩම කුතුන්නේ වැඩ නම් වරෙන් අයියෝ දුවනවා බයද කොහෙද දුවනවා නෙමෙයි මගේ පස්සෙන් පානවා ගියාංගෝ පුළුවන් නම් මොහරි කරහම් මට අඩෝ වාහනේ ඉද්දි උන තුන්ට මම මොහරි කරන්න පුළුවන් මට ෂුවර් නේ කොහොමද බය කරන මේ යන්න සොම්බිලා අර දෙන්නෙක් එක හැරයා තුනක් මැරුවා මේ පැත්තේ සොම්බි වැඩියෙන් ඉන්නවා වගේ හරි තියන්නේ කොහොමද කියන වීඩියෝ එක ගැන හිතනද යටි කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඉතින් යාළුවෝ බල ෂෙයා පාරකුත් දාන්න ඔඩෝ පොලිසියට ඇවිල්ලා කිව්වා ගන්න ඒක පොඩ්ඩක් බලමුද අර වලට මතකයි tie පොලිසිය බලන්න ගිය අඩෝ මෙන්න මෙතන දෙන්නෙක් ඉන්නවා ඉහිමට දුවපුම් බලන්න මේ මුන් ඉන්නේ හින්දා අපිට මුත් කියන්න නැතිද දන්නේ නේ මුන්ට ගහවද බලමුද අපි අඩෝ අනේ සොම්බියෝ මේ සොම්බිය පිට ගහනවා කද්ද සොම්බි උඹලා මට කියන්න නෑ කඩෝ සොම්බි ඌ බන්නගෙන හන්න අර තියන්න කොහොමද වීඩියෝ එක ගැන ඉතින් බලි කමෙන්ට් එකක් දාගන්න ලයික් කරන්න යාළුවෝ බලන්න ෂෙයා පාරක් දාන්න ඉතින් ඔය එක තමයි කියන්න තියෙන්නේ ඉතින් මම හැමදාම කියනවා කි යාළුවෙක් ඉන්නා නම් විතරක් ෂෙයා කරන්න ඉතින් එහෙනම් මෙයාගේ සරස් සුපිරි ආතල් වීඩියෝ එක ඉක්මනට මෙමු ඉතින් අපේ යාළුවෝ හැමෝටම බයි